හෙලෝ යාළුවනේ ඔන්න ලංකාවේ අපි හැමෝම බලන් හිටපු සුපිරිම chance එකක් දැන් අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් අපි අද බලමු කොහොමද ඔයාගේ ඇත්තම විස්තර පාවිච්චි කරලා ලංකාවට හරියටම PayPal account එකක් හදාගන්නේ කියලා. අපි එහෙනම් දැන් යමු වීඩියෝ එකට. තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. හරි දැන් ඔයාගේ පරිගණකයේ තියෙන වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන Google එකට ගිහින් PayPal ශ්‍රී ලංකා කියලා සර්ච් කරගන්න. එතකොට ඔයාට උඩින්ම මේ විදිහේ PayPal link එක බලා ගන්න පුළුවන්. දැන් මේක ක්ලික් කරලා PayPal site එකට යන්න. site එකට ගියාට පස්සේ මුලින්ම බලන්න ඕන දෙයක් තමයි මේ link එක paypal.com/lk කියලා තියනවාද කියලා. මොකද අපි ලංකාවට මේ account එක හදන නිසා ඒක චෙක් කරන්නම ඕන. පල්ලෙහාට ස්ක්‍රෝල් කරාම අපිට මේ විදිහට site එක බලා ගන්න පුළුවන්. මෙතන උඩම ඔයාට පොඩි මැසේජ් එකක් බලා ගන්න පුළුවන්. ඒකේ තියෙනවා to receive and withdraw funds in Sri Lanka, your PayPal account must be linked to a local partner bank. Find out more here කියලා. අපි මේකට ගිහින් බැලුවම අපිට මේ වගේ ලංකාවේ දැනට PayPal එක කටයුතු කරන බැංකු මොනවද කියලා බලා ගන්න පුළුවන්. හැබැයි තවමත් බැංක් ඇඩ් කරන්න හෝ withdraw පහසුකම් නම් සම්පූර්ණයෙන්ම ලබා දීලා නැහැ. තව දවස් කිහිපයක් යද්දී ඒ පහසුකම් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හරි. අපි ආයෙත් උඩට ගියාම මෙතන තියෙනවා බිස්නස් හෝ පර්සනල් කියලා. අපි අද හදාගන්න යන්නේ බිස්නස් account එකක්. මෙතන තියෙන get started button එක ක්ලික් කරාම අපිට බිස්නස් account ගැන විස්තර ඇතුළත් page එකක් බලා ගන්න පුළුවන්. අපි ආයෙත් උඩට ඇවිත් login button එක ක්ලික් කරලා මෙතන පල්ලෙහින් තියෙන sign up button එක ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ අපෙන් මෙතන අහනවා අපි හදන්නේ පර්සනල් account එකක්ද නැත්නම් බිස්නස් account එකක්ද කියලා. අපි බිස්නස් account එකක් හදන්න යන නිසා බිස්නස් කියන එක සිලෙක්ට් කරලා get started දෙනවා. හරි. දැන් අපි create your business account කියන page එකට ආවා. ඉතින් අපි මේකෙදී අපේ ඇත්තම විස්තර real details තමයි ඇතුළත් කරගන්න ඕනේ. ඔයාගේ first name, middle name වගේම ඔයාගේ phone number එකත් මේකට ඇතුළත් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක සහ එයාලා කියන රික්වයර්මන්ට් සර්ව සම්පූර්ණ වෙන විදිහේ ශක්තිමත් පාස්වර්ඩ් එකකුත් හදාගන්න ඕනේ. ඒ හැමදේම කරලා මෙතන තියෙන ටික් එක දාගෙන agree and create account කියන බටන් එක ක්ලික් කරගන්න. හරි. දැන් මෙතනදි තියෙන්නේ ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකට OTP එකක් ලබා ගන්න. ඒකට ඔයා මෙතන තියෙන බටන් එක ක්ලික් කරගන්න. හරි. දැන් ඔයාගේ ඊමේල් එකට OTP කෝඩ් එකක් ඇවිල්ලා ඇති. ඔයාගේ Gmail එකට ගිහින් ඒ කෝඩ් එක කොපි කරගෙන ඇවිත් මෙතන පේස්ට් කරගන්න. මේකෙන් එයාලා ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක නිවැරදිද කියලා වෙරිෆයි කරගන්නවා. ඔන්න දැන් හැමදේම හරි. You're all set. හරි. ඊළඟට තියෙන්නේ ඔයාගේ බිස්නස් එකේ විස්තර ලබා දෙන්න. ඉස්සරහට යන්න මෙතන තියෙන let's go button එක ක්ලික් කරගන්න. හරි. මෙතනදී එයාලා අපෙන් අහනවා අපි individual seller කෙනෙක්ද, බිස්නස් එකක්ද, එහෙමත් නැත්නම් non profit සංවිධානයක්ද කියලා. ඇත්තටම අපි ගොඩක් අය freelancers නිසා අපි මෙතනදී ඉන්ඩිවිජුවල් සෙලර් කියන එක තමයි සිලෙක්ට් කරන්නේ. ඒ නිසා අපි බිස්නස් ටයිප් එක විදියට ඉන්ඩිවිජුවල් කියන එක සිලෙක්ට් කරගන්නවා. දැන් මෙතනින් next button එක ක්ලික් කරගත්තට පස්සේ අපි ඊළඟ page එකට යනවා. මෙතනදී අපි කලින් ෆිල් කරපු අපේ නම දැනටමත් ඇතුළත් වෙලා තමයි එන්නේ. දැන් අපි අපේ ඇත්තම උපන්දිනය මෙතනට නිවැරදිව ඇතුළත් කරගන්න ඕනේ. අපේ නැෂනැලිටි ශ්‍රී ලංකා විදිහට මෙතනට ඔටෝමැටිකලි ඇවිල්ලයි තියෙන්නේ.
ඊට පස්සේ අපේ මොබයිල් නම්බර එකත් කලින් දීපු නිසා ඒකත් මෙතන ෆිල් වෙලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ අපේ ID ඇඩ්‍රස් එක මෙතනට ඇතුළත් කරගන්න. ඔයාගේ ID කාඩ් එකේ තියෙන ඇඩ්‍රස් එක ඒ විදිහටම මෙතනට ඇතුළත් කරගන්න එක තමයි වඩාත්ම නුවණට හුරු. ඔයා ඉන්න ප්‍රදේශයේ පෝස්ටල් කෝඩ් දන්නේ නැත්නම් ඒක Google කරලා හොයාගෙන මෙතනට ඇතුළත් කරගන්න. ඊට පස්සේ next බටන් එක ක්ලික් කරගන්න. හරි. දැන් අපිට තියෙන්නේ ඇඩ්‍රස් එක කන්ෆර්ම් කරගන්න. එයාලා අපි දීපු ඇඩ්‍රස් එක අනුව රෙකමන්ඩ් කරන ඇඩ්‍රස් එකයි අපි කලින් ඇතුළත් කරපු විදිහටම හරියටම තියෙන ඇඩ්‍රස් එකයි දෙකම මෙතන පෙන්වනවා. අපි ඒ දෙකෙන් නිවැරදි මේක මොකක්ද කියලා හොඳට බලලා ඒකට ටික් එක දාගෙන කන්ෆර්ම් බටන් එක ක්ලික් කරගන්න ඕනේ. දැන් එයාලා අපේ බිස්නස් එකේ නම අහනවා. ඔයාට බිස්නස් එකකට කියලා වෙනම නමක් නැත්තම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා කලින් දීපු ඔයාගේ නමම මෙතනට ඇතුළත් කරගන්න පුළුවන්. ඊළඟට ප්‍රයිමරි කරන්සි එක විදියට US ඩොලර් කියන එකම තියාගන්න. මොකද මේ ලිස්ට් එකේ ශ්‍රී ලංකන් රුපීස් නැති නිසා අපි හැමතිස්සම US ඩොලර් තමයි සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ අපි සපයන සර්විස් එක මෙතනින් සිලෙක්ට් කරගන්න ඕනේ. හැබැයි ෆ්‍රීලාන්ස් වගේ වචන කෙලින්ම මේ ලිස්ට් එකේ නැහැ. ඒ නිසා ඔයා කරන වැඩේට වඩාත්ම ළඟින් යන ගැළපෙනම කැටගරි එකක් මෙතනින් සිලෙක්ට් කරලා දාගන්න. ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට අපෙන් අහනවා අපේ බිස්නස් ඇඩ්‍රස් එක. ඔයාට බිස්නස් එකකට කියලා වෙනම ඇඩ්‍රස් එකක් තියෙනවා නම් ඒක මෙතනට දාන්න පුළුවන්. හැබැයි ඉතින් ෆ්‍රීලාන්ස් කරන අපිට වෙනම බිස්නස් ඇඩ්‍රස් නැති නිසා ඔයාට පුළුවන් මෙතන තියෙන ටික් එක දාලා ඔයා කලින් ඇතුළත් කරපු හෝම් ඇඩ්‍රස් එකම බිස්නස් ඇඩ්‍රස් එක විදියට යූස් කරන්න. next බටන් එක ක්ලික් කරගත්තට පස්සේ අපි මෙන්න මේ වගේ පේජ් එකකට තමයි එන්නේ. මෙතනදී අපිට ඉන්වොයිස් හදන්න, ඔන්ලයින් චෙක්අවුට් කරන්න වගේ ඔප්ෂන්ස් ලබා දෙනවා. හැබැයි මේ හැමදේම අපිට account එක ඇතුළට ගියාට පස්සේ ඕනම වෙලාවක හදාගන්න පුළුවන්. ඒ නිසා අපි දැනට මෙතන තියෙන skip for now බටන් එක ක්ලික් කරගන්නවා. හරි යාළුවනේ. ඔන්න එහෙනම් අපි අපේ PayPal account එක සාර්ථකව හදාගෙන මෙන්න මේ විදිහට main dashboard එකටම ඇවිල්ලා ඉන්නේ. දැන් මේ දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙන ප්‍රොෆයිල් පික්චර් එක ක්ලික් කරගත්තාම අපිට මෙන්න මේ වගේ මෙගා මෙනු එකක් බලා ගන්න පුළුවන්. මෙතන තියෙන ප්‍රොෆයිල් සෙටින්ග්ස් ක්ලික් කරගත්තට පස්සේ අපිට අපි ඊමේල් ඇඩ්‍රස් එක, මොබයිල් නම්බර් එක, පාස්වර්ඩ් එක වගේ දේවල් ඕනම වෙලාවක අප්ඩේට් කරගන්න පුළුවන්. අපි account එක හදාගත්තට පස්සේ ඒකේ ආරක්ෂාවට නැත්නම් security එකට ගොඩක්ම වැදගත් වෙන two step verification එක enable කරගන්න තමයි දැන් අපි යන්නේ. මෙතන තියෙන අප්ඩේට් බටන් එක ක්ලික් කරගත්තට පස්සේ අපිට වෙරිෆිකේෂන් මෙතඩ් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මම නම් මෙතනදී ඔතෙන්ටිකේට් ඇප් කියන ඔප්ෂන් එක තමයි සිලෙක්ට් කරගන්නේ. එතකොට අපිට මෙන්න මේ වගේ QR කෝඩ් එකක් ස්කෑන් කරගන්න එනවා. ඒක ඔයාගේ ෆෝන් එකේ තියෙන ඔතෙන්ටිකේට් ඇප්, Google ඔතෙන්ටිකේට් වගේ ඇප් එකකින් ස්කෑන් කරගන්න. ඊට පස්සේ ඇප් එකේ පින්වන කෝඩ් එක මෙතනට ඇතුළත් කරගෙන කන්ෆර්ම් බටන් එක ක්ලික් කරගන්න. ඔන්න දැන් හැමදේම හරි. අපි two step verification එක සාර්ථකව enable වුණා. දැන් මෙතන තියෙන done බටන් එක ක්ලික් කරගන්න. හරි. දැන් අපේ හෝම් පේජ් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ හෝම් එකේ තියෙන ලින්ක් බැංක් බටන් එක ක්ලික් කරගන්න පුළුවන් විනත් අපි කලින් කිව්වා වගේ තවමත් අපිට ලංකාවේ බැංකුවක් කෙලින්ම ලින්ක් කරගන්න නම් බෑ. හැබැයි මෙතන උඩ තියෙන Pay and Get Paid කියන ටැබ් එකේ Banks and Cards page එකට ආවම අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න ලැබෙනවා. මෙන්න මෙතන තියෙන ලින්ක් කාඩ් බටන් එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාට ඔයාගේ ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් එක මේකට ලින්ක් කරගන්න පුළුවන්. එතනදී ඔයාගේ කාඩ් එකෙන් පොඩි වෙරිෆිකේෂන් එකක් වෙයි. ඒක සාර්ථකව කරගත්තට පස්සේ ඔයාගේ කාඩ් එක PayPal එකට ලින්ක් වෙලා ඔයාගේ account එකත් සම්පූර්ණයෙන්ම verified account එකක් බවට පත් වෙනවා. හරි යාළුවනි, ඔන්න එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම්, ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහායින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපි channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. ඊළඟ අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.